minasan konnichiwa. අද අපි ඉගෙන ගන්න යන්නේ JLPT, NET, N5 සහ N4 මේ වගේ කරන ඒ වගේම JFT exam කරන අයට වැදගත් වන ජපානයේ මාර්ග සංඥා පිළිබඳව. හරි. පළවෙනි එක තොමාරේ. තොමාරේ stop නවතින්න තොමාරේ. ඒ කොහෙද දැක්කොත් එහෙම ඔයාලා දැනගන්න ඕනේ මේ තියෙන නවති stop නවතින්න තොමාරේ. ඊළඟ එක ජොකෝ ජොකෝ ස්ලෝ කරන්න ස්ලෝ ජොකෝ. ඊළඟට shiнгоки shiнгоки කියනවා අර ට්‍රැෆික් ලයිට්ස් වලට shiнгоки. ඊළඟ එක චූකෝදොමේ පාර වහලා චූකෝදොමේ. ඊළඟ එක සයිකෝ සොකුදෝ ඔයාගේ ස්පීඩ් එක ලිමිට් කරන්න. සයිකෝ සොකුදෝ. අපි මාර්ගය යනකොට ගහලා තියෙනවා. ඊළඟ එක ඕදන් හොදෝ ක්‍රොස් කරන්න දෙන කියන්නේ කහ ඉරක් ඕදන් හොදෝ එක. ඕදන් හොදෝ ඉස්සරහින් ඕදන් හොදෝ එකක් තියෙනවා කියලා ගහලා තියෙනවා. ඔස්තේ කුදාසයි බටන් එක ප්‍රෙස් කරන්න ඔබන්න. ඔස්තේ කුදාසයි. ඔමචි කුදාසයි please wait. චුට්ටක් ඉන්න. ඔමචි කුදාසයි. ඉප්පෝ කියන්නේ one, චූකෝ කියන්නේ වේ පාර. ඒතර one way එක ඉප්පෝ චූකෝ. ඊළඟ එක Shinyukinshi no entry ඇතුළු වෙන්න එපා. Shinyukinshi කින්ෂි කියන්නේ තහනම් කියන එක. Shinyukinshi. දෙගුචි exit එක පිටවීම දෙගුචි. ඊළඟ එක කෝජිචු ඒ කියන්නේ මේ රෝඩ් එකේ වැඩ කරමින් ඉන්නවා. ඉස්සරහින් කෝජිචු වැඩ කරමින් ඉන්න තැනක්. කෝජිචු. චූෂකින්ෂි ඉස්සරත් අපිට ආව කින්ෂි වචනය. කින්ෂි තහනම් කියන්නේ. එතන මෙතන චූෂකින්ෂි no parking. පාක් කරන්න තහනම් චූෂකින්ෂි. මවරිමිචි මවරි කියන්නේ වටේ මිචි කියන්නේ පාරේ. ඉතින් මවරිමිචි කියන්නේ හැරවුම.